ගොඩක් ආදරෙන් පිළිගන්නවා ඔයාලව අද දවසේ හෙට දවස් වෙනුවෙන් ලැබෙන මඟ පෙන්වීමට ඉතින් කාලි අම්මාගේ එතුමිය වෙනුවෙන් නිර්මාණය වුණු විශේෂ කාර්පත් කට්ටලයෙන් තමයි අද කියවීමක් සූදානම් කරලා තියෙන්නේ. හෙට දවසේ වෙනුවෙන් විශේෂ සූදානමක් විශේෂ මඟ පෙන්වීමක් ලබා ගන්න හෙට දවසේ මොන වගේ දේවල් සිද්ධ වෙයිද කියන එක අපි බලමු. තෝරගන්නවා පළවෙනි කාඩ් පත මෙන්න මේක. හෙට දවස කාලික තංචිකා. හෙට දවසේ ඔබට අහන්න දකින්න ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට අත්විඳින්න ලැබෙන්න පුළුවන්. නිවැරදි අය. එහෙම නැත්නම් ජීවිතේ අපි අර වැරදිකරුවන් යම් යම් දේවල් වලට වැරදිකාරය වුණු අය සොයාගෙන යන තැන් තියෙනවානේ. සමහර විට ප්‍රසිද්ධිය වෙන්න පුළුවන්, ප්‍රසිද්ධ නාලිකාවල වෙන්න පුළුවන්, යම් යම් නිවේදන මගින් නිකුත් කිරීමක් කරන්න පුළුවන් යම් යම් වැරදි දේවල් වලට. මෙන්න මේ අයව වැරදිකාරී වුණා. ওই වගේ දේවල්. එතකොට සමහර විට ඔබ අහල පහල වුණත් ඔන්න යම්කිසි වැරද්දක් සිද්ධ වුණා නම් ඔබට ඒ කියන වැරදි සම්බන්ධයෙන් නිවැරදි කරුවන් කවුද, වැරදි කරුවන් කවුද යන වගේ හෙළිදරව් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. කොටින්ම කියනවා නම් හෙට දවස කියන්නේ සාධාරණත්වයක් ඉෂ්ට වෙන සාධාරණත්වයක් සිද්ධ වෙන දවසක්. ජීවිතයේදී කාට හරි අසාධාරණයක් සිද්ධ වුණා නම් ඔන්න හෙට දවසේ කාලි මෑණියන් දෙන පළවෙනි පණිවිඩය තමයි ඔබට එවන් සාධාරණ යුක්ති සහගත තීන්දුවක් ලැබෙන්න පුළුවන්. සමහර විට ඔබ අවට කෙනෙක්ට වෙන්න පුළුවන්. ඔබට ඒ වගේ දෙයක් ඔබේ කනවකෙන්න පුළුවන්. ඔබට ඒ වගේ දෙයක් දැනගන්න ලැබෙන්න පුළුවන්. ඔන්න හෙට දවස කියන්නේ එහෙම දවසක්. වැරදි කරපු අය කවුද? යම්කිසි වැරද්දක් සිද්ධ වුණා නම් සම්බන්ධයෙන් නිවැරදි කරුවන්ට හිමි වුණු දේවල් මොනවද සහ වැරද්දට දඬුවම් ලැබෙනවද නැද්ද යන වගේ ඔන්න හෙට දවසේ හෙළිදරව් වීමක් සිද්ධ වේවි. එතනදී යුක්තිය එහෙම නැත්නම් නිවැරදිභාවය ජය ගන්නවා කියන එක. සාධාරණත්වයේ හිස ඔසවා කියන එක තමයි හිස ඔසවනවා කියන එක තමයි කාලි අම්මගේ පළවෙනි පණිවිඩය විදිහට දෙන්න තියෙන. හෙට දවස කියන්නේ සාධාරණත්වයේ තවත් එක් දවසක්. හෙට දවස ඒ හින්දාම සුවිශේෂී වෙනවා කියලා ඔන්න කාලි අම්මා පණිවිඩ විදිහට දෙනවා. ඒ වගේම මෙන්න මේ දේවල් සිද්ධ වෙද්දී සමහර විට සමහර පාර්ශවයන් විසින් තම තමන්ගේ වැරදි අදහස් පවා සමාජගත කරන්න අන්න ඒ වගේ තත්ත්වයන් වුණත් ඔබට අහන්න දකින්න ලැබෙන්න පුළුවන්. හරිද? ඉතින් හෙට දවසේ කියන්නේ එවන් සුවිශේෂ දවසක්. හෙට දවසේ වුණ සාධාරණත්වයේ හිස ඔසවන බවට ඔබට ඕනතරම් නිදසුන් ඔබට ඔබ අවට සමාජයෙන් උනත් දකින්න ලැබෙන්න පුළුවන්. හරි. අපි යමු තව කාඩ් පතකට. බලමු මේක. මේක මහා කාලි ඔන්න මෙතනදී කාලි මෑණියන් පණිවිඩ දෙනවා ඔබට. කාලියම්ම පණිවිඩ දෙනවා සමහර සිදුවීම් තියෙනවා බොහොම සත්‍යවාදී දේවල්. හැබැයි ওই සත්‍ය කියන එක ඇත්තටම තේරුම් ගන්න නිවැරදිව අවබෝධ කරගන්න කීයෙන් කී දෙනාද. හැබැයි ඒ ඇත්ත හින්දා ජීවිත කීයකට යහපත උදා වෙනවද. එතකොට මෙන්න මේ දවස් කිහිපය ඔබට බොහෝ වැරදිකරුවන්ට දඬුවම් හම්බෙන බව සෝබාදහම මගින් පවා ඔබට ලබා දෙන උත්සාහ කරන පණිවිඩ අතර තියෙයි කියලත් කාලි අම්මා පණිවිඩයක් දෙන වගේම ඔබට දැනගන්නට ලැබේවි අනිවාර්යෙන් ඇත්ත කියන එක කොච්චර යහපත් වුණත් සමහර අයට ඒක තිත්ත වෙන වගේ වුණත් ඔබට යම් යම් දේවල් හින්දා අත්දකින්න ලැබේවි ඉදිරි දින කිහිපයේදී. ඉදිරි දින කිහිපයේදී ඔබට අත්විඳින්න දෙන ලැබෙන දේවල් මතක තියාගන්න. ඒ දේවල් සත්‍ය නම් යථාර්ථයට ගැලපෙනවා නම් ඒ දේවල් නිවැරදි නම් ඔබ ඒ දේවල් ඒ යහපත් දේවල් ලෙසම පිළිගන්න. මොකද අපිට නිවැරදි දේ කියන එක නැවත හරවන්න බැරි යථාර්ථවාදී යහපත් දෙයක්. එතකොට අපේ ජීවිතවලට නිවැරදියක් සිද්ධ වෙනවද? තව කෙනෙක්ට උන අසාධාරණයකට යහපත් දෙයක් සිද්ධ වෙනවද? උන්ට යහපතක් සාධාරණත්වයක් සිද්ධ වෙනවද? ඒ දේවල් ලැබිය යුතු දේවල්. මේ විශ්වය විසින්, මේ විශ්ව බෑණියන් විසින්, මේ සෝබාදහම විසින්, මේ පෘථිවි මාතාව විසින් මේ කර්මානුකූලව ලබා දෙන යම් යම් තීන්දුව අපි සියලු දෙනා පිළිගැනීමට අනිවාර්යෙන් බැඳී සිටිනවා. මොකද ඇතැම් කර්මයන් වෙනස් කිරීම අපට අපහසුයි. අපි ජීවිත කාලයක් සමහරට හොඳ විදිහට ජීවිතේ ගෙවුව වෙන්න පුළුවන්. හැබැයි අපි එහෙම යහපත් ජීවිතයක් ගත කළේ තව කෙනෙක්ට තව පාර්ශ්වයකට වේදනාවක් දීලා නම් මතක තියාගන්න.
ඔබ හිතාගන්නකෝ ඒ ගෙවපු ජීවිතයේ අර වේදනාව ලැබපු මිනිස්සුන්ට මේ මොහොතේ සාධාරණ අතක් ඉෂ්ට වෙන්න කාලය ඇවිල්ලා කියලා. ඉතින් ඔබ හිතන්නකෝ ඔබට දැන් දඩුවම් විඳින කාලය නේද? ඒක පොඩි උදාහරණයක් විතරයි. අන්න එහෙම දෙයක් මෙන්න මේ කාලය තුල සිද්ධ වෙනවා. මේ දඩුවම් ලබා දෙන කාලය. කාලි මෑණියන් කියන්නේ මේ දඬුවම් ලබා දෙන කාලය. ඔබට තියෙන්නේ සාධාරණත්වය ඉෂ්ට වෙන විදිහ බලාගෙන ඉන්න. එය නිසි විදිහට හරි විදිහට වෙනවා කියන එක තමයි කාලි අම්මාගේ පණිවිඩය. මේ යන ගමන යන්න තියෙන්නේ දඬුවම් මතින් නම් දඬුවම් මතින් යන්න සූදානම් වෙන්න කියලත් කාලි අම්මා පණිවිඩ දෙනවා. ඒ මහා කාලි අම්මාගේ මඟ පෙන්වීමක්. සහ වැරදිකරුවන්ට මේ කාලය තුල දඬුවම් ලැබේවි. ඒ දඬුවම් ඔවුන් විසින් පිළිගැනීමට බැඳී සිටිය යුතුයි. ඔබේ ජීවිතයේ ඔබ කාට හෝ වරදක් කළාද? පහුගිය කාලය තුල අපි දන්නේ නැහැ කලින් ආත්ම භාවවල මොනව වෙලාද කියලා. හැබැයි මතක තියාගන්න මේ කාලය ඔබට දඬුවමක් ලැබෙනවා නම් ඔබේ වැරද්දකට ඔබට සිද්ධ වෙනවා අය. ඉවසා දරාගෙන සිටින්න. මොකද මේ සඳහා කාලයක්. හරි. අපි යමු තව කාඩ් පතකට. මේ කාඩ් පත. හොඳ. කාලි මහා මායා. ඒ වගේම මෙන්න මේ කාලේ අවසානයේදී ජීවිතවල බොහෝ පිරිසිදු කිරීම. ඒ කියන්නේ බොහෝ අත්හැරිය යුතු දේවල් අත්හැරීමට ලක් වේවි. ඉදිරිය හෙට දින සිට ඉදිරියට ඔබේ ජීවිතය ඔබ හිතනවා නම් වෙනස් වීමක් සිද්ධ විය යුතුයි කියලා. ඔබේ ජීවිතය ඔබේ අඩුපාඩු හරියට හදාගනීවි. ඔබේ ජීවිතේ වෙනස් විය යුතු තැන් ඔබ නිවැරදිව හදාගනීවි. ඒ දේවල් ඔබ හඳුනා ගනීවි කියලත් ඔන්න කාලි අම්මගේ පණිවිඩයක් තියෙනවා. මතක තියාගන්න ඔයා ජීවිතය හදාගන්න සූදානම් වෙලා තියෙන්නේ හොඳම විදිහට. ඒකයි මේ කියන විදිහට කාලි අම්මගේ පණිවිඩ. මේක බොහෝ දෙනෙක්ට අදාළයි. මොකද අපි ගොඩාක් වෙලාවට විශ්වාස කරන දෙයක් නේ. අපේ ජීවිතේ මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් අපිව හදා ගන්න ඕනේ. ඒක අපි මුළු හදවතින්ම ඒ දේ ඇත්තටම ප්‍රගුණ කරන්න ඕනේ දෙයක් නේ. අපි කැමති අපේ ජීවිතවල අඩුපාඩු කවුරු හරි කියනවනේ. ඇත්තට මේ දේ අපේ අඩුපාඩුවක් නම් ඒ දේ අපි හදාගන්න. ඒක හරි උතුම් මහත්මා ගුණයක්. එතකොට අපිට පුළුවන් අපේ ජීවිතේ අඩුපාඩු අඩුවෙන් ඉදිරියට යන්න. එතකොට සර්ව සම්පූර්ණ කෙනෙක් කියනක වෙන්න හරි අපහසු තත්ත්වයක්. නමුත් අඩුපාඩු අවම කරගෙන ඉදිරියට යාමේ හැකියාව අපි හැමෝගෙම ජීවිතවලට තියෙනවා. සහ ඒ දේවල් අපේ ජීවිතවලට එකතු කරන්නේ ලොකු වටිනාකමක්. ඉතින් මෙන්න මේ කාඩ් පත් වලින් කියවෙන ඔයාලගේ ජීවිතවල විදිහ වෙනස්කම් ඉදිරියේදී සිද්ධ වෙනවා. ගොඩක් දේවල් ඔයාලට අහන්න දකින්න ලැබේවි ඔයාලගේ ජීවිතවල වර්තමානයේ බොහෝ දෙනෙකුගේ ජීවිතවල. ඉතින් අපි යමු තව කාඩ් පතකට. ඉතින් අවසන් කාඩ් පත. අවසන් කාඩ් පත මෙන්න මේක. ක්‍රිෂ්ණාව. ඔව්. ඔයාලට පුළුවන් ඔයාලගේ හිතවල මේ දවස්වල ඇති වෙලා තියෙන ආවේගශීලීත්වයන් ඔන්න අවම කරගන්න. මොකද ඔයාලා ඒ ආවේගශීලීත්වයන් පාලනය කරන්න ඕනේ. මිනිස්සෙක්ට ආවේගශීලීත්වය අවශ්‍ය වෙලාවල් තියෙනවා. නමුත් මේ දවස්වල මේ කිහිප දෙනෙක් ඉන්නවා ටිකක් දැඩි ආවේගශීලීත්වයක් ආරෝපණය කරගෙන. ඒක මේ හිතාගන්න මේ තමන්ගේ බාහිර සහ අභ්‍යන්තරය කියන ඔය දෙපැත්තෙම මේ විවිධාකාරයෙන් යම් අවස්ථාවල විශේෂයෙන් හෙට දවසේ ඉඳලා ඉදිරි දින කිහිපෙ ඔබට ඔබෙන්ම ඒ දේවල් දැක ගන්න ලැබෙන්න පුළුවන්. ඒ අඩුපාඩු අනිවාර්යෙන් හදාගන්න කියලා තමයි ඔන්න කාලි අම්මගෙන් පණිවිඩයක් තියෙන. මොකද ආවේගශීලීත්වයේ කෝපය තරහව කියන එක අපි පාලනය කළ යුතු දේවල්. ඒවා සමහර වෙලාවල අවශ්‍ය වෙලාවල් තියෙනවා. එතකොට අවශ්‍ය වෙලාවට ඒ දේවල් ඇති කරගන්න මූණෙන් පෙන්නන. හැබැයි හැම මොහොතකම අපි ඉන්නවා නම් තරහවකින්, අපි ඉන්නවා නම් ක්‍රෝධයෙන්, අපි තරහෙන් වෛරයෙන් ඉන්නවා නම් ඒක හැම මොහොතකම අනවශ්‍යයි. ඒ දේවල් අනවශ්‍යයි. මොකද අපි දැනගෙන ඉන්න ඕනේ අපි මේ ජීවිතේ ගෙවිය යුත්තේ කොහොමද? අපි ඒ ජීවිතේ ගෙවද්දී මූණ දෙද්දී විවිධාකාර අභියෝගවලට ඒ අභියෝග එක හැප්පෙන්න නම් තැනට සුදුසු නොවන භාවිතා කළ යුතුමයි. ඔන්න ඔය කියන தත්ත්වය තමයි ඉදිරි දින කිහිපය හෙට ඉඳලා ඉදිරි දින කිහිපය ඔබට අහන්න දකින්න ලැබෙන ඔයාලගේ ජීවිතවලට ගලප ගන්න ලැබෙන බොහෝ දේවල්. ඉතින් මම විශ්වාස කරනවා ඒ අනාවකි මඟ පෙන්වීම ඔයාලගේ ජීවිතේට ලොකු නිවැරදි කිරීමක් ලබා දුන්නා කියලා. ඉතින් මේ කියන මඟ පෙන්වීම එක්ක ඔයාලා ජීවිතේ ආරම්භ කරන්න. ඒ දේවල් ඔයාලගේ ජීවිතේ ලොකු වෙනසකට හේතු වෙන්න පුළුවන්. මේ කාලි අම්මගේ මඟ පෙන්වීම එතුමිය දෙන නිවැරදිම මඟ පෙන්වීම. ඉතින් ලොකු
වෙනසක් එක්ක ඔයාලට මේ මාසය ආරම්භ කරන්න පුළුවන් වෙයි අනිවාර්යෙන්. ඔයාලා හිතන්නේ නැති විදිහට මේ මාසය ඔයාලට අවසන් කරන්න පුළුවන්. මේ වර්ෂයේ ඉතිරි මාස කිහිපය ඔයාලට ආදරයෙන් අභියෝග එක්ක යන ගමන දියුණුවෙන් දියුණුව ජයෙන් ජයම ලැබෙන්න ඕනේ. සියලු දිව්‍ය ආශිර්වාද ලැබිලා ඔයාලා සාර්ථක වෙන්න ඕනේ. ඉතින් ගොඩාක් ස්තුතියි.